රයිස් කුකර් එකේ රසම රස බත් එකක් හදමුද? ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම අරන් ආවේ රයිස් කුකර් එකෙන් රසම රස බත් එකක් හදාගන්න විදිහක්. විශේෂම දේ තමයි මේක හදන්න මස්, මාළු, බිත්තර මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. බෝඩින් වල ඉන්න අයට එහෙම මේ වගේ බත් එකක් හදාගත්තොත් දවස ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. එහෙනම් අපි බලමුකෝ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම රයිස් කුකර් එක ඔන් කරලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී හේනියට කපාගත්ත සුදු ලුණු බික් 3ක්, කපාගත්ත ලොකු ලුණු ගෙඩි භාගයක්, කපාගත්ත අමුමිරිස් කරල් 2ක්, කරපිංචේති 2ක කොළ එකතු කරගෙන ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගෙන විනාඩි 3ක් විතර හොඳට පෙද ගන්නවා. විනාඩි 3කට පස්සේ මම මේකටම ලුණු කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, 3-5 තේ හැඳි භාගයක් එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්නවා. අනිවාර්යෙන්ම මේ පහේ ಜಾති ටික ඔයාලගේ රස පදමට එකතු කරගන්න. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ හොඳට හොදගත්ත පරිප්පු ග්‍රෑම් 100ක් විතර එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගෙන විනාඩියක් විතර තියාගන්න. විනාඩියකට පස්සේ සෝදලා ගත්ත හාල් හොඬු දෙකක් එකතු කරගෙන ආයෙත් පාරක් කලින් වගේම හොඳට මිශ්‍ර කරගන්න. මම මෙතනදී ගත්තේ සුදු හාල් එකක්. ඔයාලට කැමති හාල් జాතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හාල් ටිකත් හොඳට මිශ්‍ර කරගෙන වෙනද තියෙන ගානටම වතුර එකතු කරගෙන ටිකක් මිශ්‍ර කරලා තියනෙන් වහලා තියලා තියාගන්න. රයිස් කුකර් එක ඔෆ් වුණාට පස්සේ මේ වගේ හොඳට කූරු ගාලා වියලි මිදි, රටකජු වගේ දේවල් ටිකක් එකතු කරගෙන මිශ්‍ර කරලා ටිකක් නිවෙනකන් තියලා රස බලන්න තමයි තියෙන්නේ. රයිස් කුකර් එක ඔෆ් වුණාට පස්සේ ඔයාලා මතක ඇතුව රයිස් කුකර් එකේ ෆ්ලාක් එක ගලවන්න. මොකද නැත්තම් ආයෙත් ඔන් වෙලා බත් එක අඩිය අල්ලන්න ඉඩ තියෙනවා. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.